ලිපිගුණ කිහිපයක්ද රැගෙන පැමිණි රංජන් රාමනායක මහතා කොමිසමේ සභාපතිවරයා හමු වීමට උත්සාහ කර තිබුණා. මේ තියෙන හෙල්පින් හම්මන්තොට පැමිණිල්ල. මේ කෙහෙලි රඹුක් කැල්ල වීරවංශගේ ෆයිල් එක. මේ සචින් වාස් ගුණවර්ධන. මේ ඩිලාන් පෙරේරා. ශෂින්ද්‍ර රාජපක්ෂ. මේ වගේ තව ගොඩක් තියෙනවා. මෙතනම ඉන්න භූතෙක්. මෙතනම ඉන්න ආලවකෙක් මේවා නවත්තනවා. නවත්තලා ෆයිල් එක හංගනවා. බාලපටපති මහත්තයා හම්බෙන්නව සභාපතිතුමා. එතුමා මගේ ඇරලා ඊට පස්සේ මම ලේකම් ලක්ෂ්මන් මැතිතුමා එක්ක කාමරේ කතා කර ඉද්දි ෆෝන් එකෙන් අහනවා රංජන් රාමනායක උතන්ට ඇවිල්ලා ඉන්නවද කියලා. මේ ලොක්කංග පත්කලේ හිටපු පෙරදුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. මම අහන්න කැමතියි බාලපටපති මහත්තයෝ තමුන්නාසේ කාවද චෝදනා දාලා පැමිණිලි කළා බන්ධනාගාර ගත කළේ. ඉතින් මේ ලෝක හොරු ඉන්නකම් මේක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ මෙතනට ඇවිල්ලා මේ පැමිණිලි දාන එක. ඒ හින්දා මම කියනවා පුළුවන් වික්මනින් අතිගරු ජනාධිපතිතුමාට ගාගමැති මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුළුවන් ඉක්මනින් අල්ලස්සා දූෂණ කොමිසම විසිරවන්න ව්‍යවස්ථා සභාව පිහිටවලා කොමිසම් සභාව පිහිටවලා මේ ඉන්න මේ හොර රෑන ගෙදර ඇවලා ජනරාල්වරියට අර ඉස්සර වගේ බලය දෙන්න හොරු අල්ලන්න. මෙතන උපවාසය පටන් ගන්නවා මේ දේ කෙරුන්නේ නැත්තම්